Hi, I'm Tarishika. අද අපි කරන්න යන්නේ වෙබ් පේජ් එකක් ඩිසයින් කරන එක. එතකොට අපි අද කරන්නේ singing sing up වෙන ඒ කියන්නේ වෙබ්සයිට් එකට singing වෙන sing up වෙන වෙබ් පේජ් එකක් ඩිසයින් කරන එක. එතකොට අපි මෙන්න මේ විදිහට තමයි අපේ ඩිසයින් එක කරන්නේ. එතකොට මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් දාන විදිය, මේ විදිහට අයිකන් ඇඩ් කරන විදිය, මේ විදිහට ඉමේජ් ඇඩ් කරන විදිය, ඊට පස්සේ මේ විදිහට ඉන්පුට් බොක්ස් දාන විදිය සහ මේ විදිහට බටන්ස් ඇඩ් කරන විදිය, මේ වගේ ෆුටර් දාන විදිය මෙන්න මේක තමයි අද අපි බලන්නේ. එතකොට අපි මුලින්ම Visual Studio Code open කරගෙන මෙන්න මේ විදිහට අපේ Visual Studio Code එක open කරගෙන අපි මේ විදිහට HTML ෆයිල් එක, CSS ෆයිල් එක, JS ෆයිල් එක සහ Bootstrap ඇඩ් කරගන්න ඕනේ මේකට. ඊට පස්සේ අපි මුලින්ම මේ විදිහට අපේ ඉස්සලාම HTML ස්ට්‍රක්චර් එක ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට කෝඩ් කරගෙන අපි අපේ හෙඩ් එක ඇතුලේ අපිට මේව නම් ඕනේ නැහැ. අපි මුලින්ම ටයිටල් එක දාගන්න ඕනේ මේ විදිහට වෙබ් ප්‍රොජෙක්ට් කියලා. ඊට පස්සේ අපි ලින්ක් කරගන්න ඕනේ CSS ෆයිල් එක, ඊට පස්සේ Bootstrap ෆයිල් එක අපි ලින්ක් කරගන්න ඕනේ මේ හෙඩ් පාර්ට් එක ඇතුලේ. ඊට පස්සේ අපි බොඩි එකට යමු. එතකොට බොඩි එකේ අපි බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගන්න ඕනේ. ඒකට අපි ක්ලාස් නේම් එකක් දීලා main background කියලා අපි CSS වලට ගිහින් ඒක මෙන්න මේ විදිහට ඩිසයින් කරන්න ඕනේ. එතකොට අපි මේකේ background image එකක් add කරන්න ඕනේ. අපි දාන background එකේ image ටික අපි තෝරගෙන අපේ background image එක මේකේ තියෙන මේ නිල් පාටින් මෙහෙම නිල් පාටින් තියෙන්නේ මෙන්න මේ විදිහට අපේ background එක හදාගන්න අපි මෙන්න මේ විදිහට background image කියලා දාලා මේ විදිහට අපේ resource එක දාන්න ඕනේ image එක. ඊට පස්සේ මේ image එක repeat වෙන්න පුළුවන්. ඒ නිසා අපි background repeat වෙන no repeat දෙන්න ඕනේ. ඊට පස්සේ අපි background එකට size එකක් දෙන්න ඕනේ. මේක background එකක් විදිහට අපි ගන්න නිසා සම්පූර්ණයෙන්ම cover page එකක් විදිහට අපි cover කියලා දෙමු. ඊට පස්සේ background position එක ඒක අපි center කියලා දෙමු. ඊට පස්සේ අනිවාර්යෙන් background එකට height එකක් දෙන්න ඕනේ. නැත්නම් ඒක මේ අපිට පෙන්නන්නේ නැහැ සමහර වෙලාවට. ඒ නිසා අපි background එකට CIVH height එකක් දෙමු. හරිද? ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ design එක create වෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ icon එක add කරගන්න ඕනේ. අපි ඒකට body එක දැන් හරිනේ. ඊට පස්සේ අපි මේ body එක ඇතුලේ div එකක් දාගෙන container fluid කියලා class name එක දීලා ඊට පස්සේ ඒක ඇතුලේ තව div ඒ කියන්නේ අපි div එක ඇතුලේ row එකක් add කරගන්නවා dflex වලින්. ඒ කියන්නේ හැම එකක්ම මැදට වෙන line items center කියලා දාලා ඒක අපි ඇතුලේ add කරන ඔක්කොම ඒක center වෙලා තමයි ඉන්නේ. එතකොට අපි ඒක ඇතුලේ තව div එකක් හදාගන්නවා columns 12ක් තියෙන row එකක්. ඒකේ අපි මෙන්න මේ විදියට අපේ logo එක add කරගන්න code එක මේ විදියට අපි code කරනවා මෙන්න මේ part එක. ඊට පස්සේ ඒ row එක අපි හදාගෙන ඊට පස්සේ අපි image එක එකට add කරගන්නේ අර විදියටම අපි මෙතෙන්ද class name එක දුන්නනේ logo කියලා. අන්න ඒ විදියට අපි CSS වලට ගිහිල්ලා logo කියලා type කරලා අපි background image එක මෙන්න මේ විදියට add කරගන්නවා. ඊට පස්සේ ඒකෙත් repeat වෙන්න පුළුවන් නිසා අපි no repeat දෙනවා. ඊට පස්සේ background size එකක් දෙනවා. ඊට පස්සේ background position එක දෙනවා සහ අපි background එකට height එකක් දෙනවා. එතකොට අපි අර icon එක තියෙන, ඒ කියන්නේ මැද තියෙන image එක add කරගන්න මේ CSS code එක තමයි මේ තියෙන්නේ.
ඊට පස්සේ අපි අපිට මෙන්න මේ ඉමේජ් එක මේ විදියට ඉමේජ් එක අපිට බෑග්ග්‍රවුන්ඩ් එකේ සෙන්ටර් වෙලා මේ විදියට ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන මෙන්න මේ ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න අපි මුලින්ම මේක කරන්නේ HTML අර වගේම අරකට පහලින් තව කොලම්ස් 12ක් තියෙන රෝ එකක් අපි ඇඩ් කරගෙන අපිට ඒකේ මේ ටෙක්ස්ට් එක සෙන්ටර් වෙන්න ඕනේ. ඒ නිසා අපි සෙන්ටර් එකක් ඇතුලේ මේ විදිහට තවත් div එකක් columns 12ක div එකක් දාලා අපි මේ div එක ඇතුලේ hi welcome to eShop කියලා අපි ටයිප් කරනවා. ඒත් මේක අර විදිහටම අපේ ෆොන්ට් එකේ එන්නේ නැහැ normal විදිහට තමයි එන්නේ. අපි මේ ෆොන්ට් එක හදා ගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට අපි title කියලා ඒකට class එකක් දෙනවා. ඊට පස්සේ අපි CSS වලට ගිහිල්ලා මුලින්ම මේ title කියන එකේ අපි CSS ටික මේ කෝඩ් කරන්න කලින් අපි මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට අපි ෆොන්ට් ෆේස් එකක් ඒ කියන්නේ අර අපි ෆොන්ට් ෆේස් එකක් මේ විදිහට ඒ කියන්නේ අපි මෙතනින් අපි ෆොන්ට් ෆයිල් එකක් දාගත්තා මෙන්න මේ ෆයිල් එක අපි මේකට ඇඩ් කරගත්තා ඊට පස්සේ මේකේ තියෙන ෆොන්ට් ස්ටයිල් ටික අපි මේකට දාගන්නේ මේ විදිහට ඇඩ් එකක් දාලා ෆොන්ට් ෆේස් කියලා දාලා ඊට පස්සේ ඒකේ අපි ෆොන්ට් URL එක දෙනවා ඊට පස්සේ ඒක අපි ඒකේ ෆොන්ට් ෆැමිලි එක අපිට කැමති නමකින් සේව් කරන්න පුළුවන් වේරියබල් එකක් වගේ හරියට මෙන්න මේ විදිහට අපිට මේ ෆොන්ට් ෆැමිලි එක අපි honey script කියලා දෙමු ඊට පස්සේ තව ෆොන්ට් එකක් තියෙනවා ඒකත් අපි ඒ විදිහටම මෙන්න මේ විදිහට මේ ෆොන්ට් ෆේස් එක දාලා මේ විදිහට අපි ඒක ෆොන්ට් ෆැමිලි එක quicksand කියලා දෙමු ඊට පස්සේ අපිට දැන් මේ මෙතනින් අපිට අපේ ටයිටල් එක ඒ කියන්නේ මෙන්න මේ සිලෙක්ට් කරලා තියෙන ටෙක්ස්ට් එකට ඕන වෙන ෆොන්ට් එක තමයි honey script කියන්නේ. එතකොට අපි දැන් උඩින් අපි මේක උඩින්ම මේ variables වගේ මේ විදිහට ඒක ස්ටෝර් කරගෙන ඊට පස්සේ මෙතන මේ title කියලා අපේ මේ තියෙන hi welcome to eShop කියන අපේ ටෙක්ස්ට් එකේ මේ තියෙන class එක ඒ class එක දීලා අපි ඒකේ style ටික කරන්න පටන් ගන්නු font size එක ඔයාලට කැමති විදියට දෙන්න පුළුවන් ඊට පස්සේ font family එක අපි උඩ අපේ font style එක අපි save කරගත්තා ඒකේ අපි honey script දෙමු ඊට පස්සේ letters වල අතර space තියෙන්න ඕනේ නැත්නම් එක ගොඩේ වගේනේ ඒ නිසා අපි letter spacing එක 3 pixel දෙමු ඊට පස්සේ අපි මේක view කරලා බලුවම අපිට මේ විදියට මැදින් center වෙලා මේ අපේ ටෙක්ස්ට් එක මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ ඉමේජ් එක ඇඩ් කරගන්න. අපි ඒකට සිංගප් පාර්ට් එක කමෙන්ට් එකක් දාගමු. එතකොට අපිට කැටගරි කරගන්න ලේසි. ඊට පස්සේ අපි ආයෙත් දැන් මේ ඔක්කොම ටික ඉවරනට පස්සේ අපි ආයෙ columns 12ක් තියෙන row එකක් යටින් ඇඩ් කරගමු. ඒ ඇඩ් කරගෙන අපි ඒ row එක අපි කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ ආය එක පැත්තක image එක අනිත් පැත්තේ අපේ details ටික input කරන විදියට. ඊට පස්සේ අපි ඒ row එක ඇතුලේ ආය div එකක් දීලා columns 6ක ඒ කියන්නේ large screen එකේදී columns 6ක් වෙන්න ඕනේ. එතකොට screen එකේ columns 6ක් විදියට එන අපි අර මෙන්න මේ image එකනේ අපි add කරන්න යන්නේ. අනේ එතකොට අපි background කියලා එකට දෙමු class name එකක්. මොකද අපි මෙතන image එකක් තමයි add කරන්නේ. ඒ නිසා ඒක මොකුත් දාන්නේ නැහැ. ඒ div එක close කරලා අපි දැන් අපි div එකක් දාගත්තා. div එකක් හදාගත්තා මේ hi welcome to eShop කියන එකට පහලින් ඊට පස්සේ අපි div එකක් දාගෙන ඒක අපි row එකක් add කරගත්තා ඊට පස්සේ ඒ row එකේ අපි columns 6ක තියෙන part එකක් වෙන් කරගෙන ඒ columns 6 ඇතුලේ
අපි ඉමේජ් එක ඇඩ් කරන්න යන්නේ. එතකොට දැන් සම්පූර්ණ ස්ක්‍රීන් එක මෙහෙම මේ සම්පූර්ණ රෝ එක මෙහෙම තියෙනකොට ඒකේ සම්පූර්ණ sorry අපි දැන් මෙතනින් රෝ එකක් ඇඩ් කරගෙන ඉමේජ් එක දාගත්තා. ඊට පස්සේ අපි මෙතනින් රෝ එකක් ඇඩ් කරගෙන මේ ටෙක්ස්ට් එක දාගත්තා. ඊට පස්සේ අපි මෙතනින් මෙන්න මෙහෙම රෝ එකක් අරගෙන ඒක අපි මෙන්න මේ විදිහට කොලම්ස් 6 ගානේ දෙකකට බෙදෙනවා. මේක කොලම්ස් 6යි මේක කොලම්ස් 6යි. right. ඊට පස්සේ අපි දැන් මෙතන මේ ඉමේජ් එක ඇඩ් කරන්න යන්නේ. එතකොට අපි ඒ ඉමේජ් එක ඇඩ් කරන්නේ මේ විදිහට අපි div එකක් දාලා විදිහට අපි මේ විදිහට අපේ අර බොක්ස් එක හදාගත්තානේ. ඒ කියන්නේ කොලම් 6ක div එක. ඊට පස්සේ අපි ඒක ඇතුලේ මේ විදිහට ඉමේජ් එක ඇඩ් කරන්න අපි මෙතන බෑග්ග්‍රවුන්ඩ් කියලා එකට ක්ලාස් එකක් දෙනවා. ඊට පස්සේ අපි බෑග්ග්‍රවුන්ඩ් ක්ලාස් එක මෙතනින් දීලා අපි ඒ ඉමේජ් එක ඇඩ් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ සයිස් එක දෙනවා. ඊට පස්සේ no repeat දෙනවා අපි. ඊට පස්සේ position එක දෙනවා. ඒ div එකේ කොතැනද හරි මැදට එන්න ඕනි විදිහට. ඊට පස්සේ අපි ඒකේ height එක දෙනවා. අනිවාර්යෙන් අපි height එකක් දෙනවා නැත්නම් ඉමේජ් එක අපිට පෙන්වන්න නැති වෙන්න පුළුවන්. right. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ කොටුව අපිට ඩිසයින් කරගන්න. අපි මේක දැන් කෝඩ් කරලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ ටික අපිට ඇතුළත් කරගන්න තියෙන්නේ. අපි මෙන්න මේ විදිහට div එක ඇතුලේ create new account කියලා අපි තව div එකක් දැන් මේ පැත්තේ div එක අරන් ඉවරනේ. ඊට පස්සේ අනිත් පැත්තේ div එකට අපි ආයෙත් div class එකක් දාලා columns 12ක large screen එකේදී 6යි small screen එකේදී columns 12 columnsම ගන්න ඕනේ. එතකොට අපිට මේක මේ අර පොඩි screen එකට එද්දී අපිට image එක පෙන්වන්නේ නැහැ. මොකද පොඩි screen එකේ image එක පෙන්වන්නේ නැහැ අපිට. ඒක මේ කැතයි. ඒ ඉමේජ් එකට යටින් මේ සින් අප් වෙන්න තියෙදි. ඒ නිසා පොඩි ස්ක්‍රීන් එකේදී අපිට ඉමේජ් එක පෙන්වන්න නැති විදියට ලොකු ස්ක්‍රීන් එකේදී අපිට ඉමේජ් එක පෙන්වන විදියට තමයි අපි මේක කෝඩ් කරන්නේ. එතකොට මේකේ ඊගව කොලම් එක ඒ කියන්නේ ඊගව කොලම් එක අපි ඩීටේල්ස් ඇඩ් කරන එක කෝඩ් කරන්නේ. ඒක ස්මෝල් ස්ක්‍රීන් එකේදී කොලම්ස් 12ම අරගන්න ඕනේ. නැත්නම් ලාර්ජ් ස්ක්‍රීන් එකේදී කොලම්ස් 6ක් අරගෙන අපිට මේ ඩිස්ප්ලේ වෙන විදිහට තමයි අපි මේක කෝඩ් කරන්නේ. ඊට පස්සේ අපි ආය div එකක් දාලා row එකක් දෙමු. මේ row එකක් ගමු අර මේක ඇතුලේ. මෙන්න මේක ඇතුලේ මෙන්න මෙහෙම තවත් මෙන්න මේ විදිහට අපි තව div එකක් අරගෙන මේක ඇතුලේ මේක කෝඩ් කරමු. එතකොට මේ විදිහට div එකක් අරගෙන ඒක අපි G3ක් දෙමු. ඒ කියන්නේ අර boxes අතර ඉඩ. ඊට පස්සේ අපි ඒක ඇතුලේ තව මේ ඒ ඇතුලේ columns 12ක ඒකත් columns 12කට බෙදලා ඒක අපි මේ create new account කියලා දෙමු. ඒක අපි title එක ඒ කියන්නේ class name එක title 2 කියලා දීලා අපි ඒක පොඩ්ඩක් ලස්සන කරගන්නම්. අපිට font size එක දාන්න පුළුවන්. ඊට පස්සේ ඒක bold කරන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේ විදිහට ඒක නිකන් තද පාටට පේනවා. ඒකෙදි මේ font style එක මේ font style එක වෙනස් වෙලා තියෙන. අපි මෙතන උඩින් දුන quick sand කියලා save කරා අපි. ඒකේ අපි මෙතන all ඒ කියන්නේ මෙතනින් පස්සේ ඒ කියන්නේ අර අපි hi welcome to e-shop කියන ටෙක්ස්ට් එකට පස්සේ තියෙන හැම එකටම මෙන්න මේ font family එක ඇඩ් වෙන විදිහට තමයි අපි මේ කෝඩ් කරලා තියෙන්නේ. එතකොට title 2 class name එක දාලා අපිට මේක මේ විදිහට ලස්සන කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ part එක. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේක.
ඇඩ් කරගන්න විදිය. අපි ඒකට තව div එකක් දාගෙන පහලින් columns 12ක අපි dgrid එකක් දෙමු මේකට. ඊට පස්සේ අපි paragraph open කරලා first name එක දෙමු. ඊට පස්සේ අපිට මේ first name එක කියලා මෙන්න මේ විදිහට මෙතන එන්නේ මෙන්න මේ විදිහට මේක අපි කෝඩ් කරගන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේ box දාගන්න input box දාගන්න මෙන්න මේ විදිහට input එකක් දාලා ඊට පස්සේ class එකට අපි දෙමු form control කියලා. ඊට පස්සේ placeholder එකට අපි කැමති example එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි අනිත් ටිකත් අපේ first name එක last name එක ඊට පස්සේ මේ last name එක ඊට පස්සේ email එක. දැන් අපිට මෙන්න මෙතන div class එකේ columns 12 ඊට පස්සේ large screen එකේදී columns 6ක් විදිහට තමයි ගන්න කියලා තියෙන්නේ. මේකෙදි එහෙම ඒ වුණාට දැන් ඒකේ එහෙම වෙන්නේ අපි දැන් මෙතන මේක දැන් සම්පූර්ණ div එකක් විදිහට ගන්න. එතකොට මේක columns 12කට බෙදලා තියෙන්නේ. එතකොට මේක columns 12කට බෙදලා තියෙද්දි ඒකෙන් 6ක් විදිහට තමයි මේක එන්න ඕනේ. මෙන්න මේකෙන් භාගයක් විදිහට තමයි මේ පැත්ත එකක් මේ පැත්ත එකක් විදිහට අපි ගන්න. අනේ ඒ නිසා තමයි මෙතන columns 6 මෙතන columns 6 කියලා අපිට මෙන්න මෙතන කෝඩ් එකේ අපි දාලා තියෙන්නේ. large screen එකේදී columns 6 කියලා. මෙන්න මේ විදිහට. right. ඊට පස්සේ අපිට ඊගාව එකේ තියෙන්නේ email එක දිගට. එතකොට email box එක දිගට. ඒ නිසා අපි එතන දාන්නේ columns 12 කියලා විතරයි. අපි large screen එකේදී columns 6ක් වෙන්න ඕන කියලා දාන්නේ නැහැ. එන්නේ මේ විදිහට අපි email එකයි password එකයි අපි කෝඩ් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපිට mobile එකයි gender එකයි තියෙන්නේ. එතකොට අපිට mobile එක අර මේ first name එක දැම්ම විදිහටම දාන්න පුළුවන්. ඒ වගේම gender එකත් ඒ විදිහට දාන්න පුළුවන්. මෙන්න මෙතනදී අපි select කරන්න පුළුවන් විදිය දාලා තියෙනවා. එතකොට අපි ඒක දාගන්නේ අපි bootstrap වලින් තමයි ඒක ගන්නෙ කෝඩ් එක. එතකොට mobile number එක මේ විදිහට දාලා අපි gender එක select කරන එකේදී මෙන්න මේ විදිහට gender කියලා කෝඩ් කරගෙන මේ විදිහට මේ paragraph එකක් open කරලා gender කියලා කෝඩ් කරගෙන අපි select කරන්න යන්නේ. එතකොට අපි select tag එකක් open කරගෙන මේ විදිහට class එක form select කියලා දීලා ඊට පස්සේ area label වල default select example මෙන්න මේ විදිහට කෝඩ් කරගෙන අපේ options ටික දෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ උඩින්ම දෙන්නේ මේ කියන්නේ අපිට ඕන තරම් මෙහෙම add කරගන්න පුළුවන්. තව option එකක් ඕන නම් අපිට තව මේ විදිහට option එකක් දාලා add කරගන්න පුළුවන්. මේ විදිහට අපේ options ටික add කරගෙන මේක close කරලා අපේ div එකත් අපි close කරන්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ විදිහට අපේ gender එක select කරන විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අපේ buttons දෙක create කරගන්න ඕනේ. එතකොට අපේ button එක create කරලා අපි div එකක් අර විදිහටම දාලා ඒකත් අපි මෙන්න මේ විදිහට මේ දෙකක් තියෙනවනේ buttons දෙකක්. එතකොට එකම div එකේ දෙකක් තියෙන විදිහනේ columns දෙකක් තියෙන විදිහනේ. එතකොට අපි ඒකත් columns 6 ගානේ තමයි ගන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේ විදිහට div එකක් දාගෙන large screen එකේදී columns 6ක් වෙන විදිහට හදාගෙන ඊට පස්සේ අපි button එකක් create කරගන්න ඕනේ. මේ විදිහට අපි bootstrap එකට add කරලා තියෙන නිසා අපිට මෙතනින්ම ඒකට color එකක් දෙන්න පුළුවන් button එකට btn primary sign up කියලා sign up කියලා මේ විදිහට අපි ඊගාව button එකත් මේ විදිහට add කරගන්නවා.
right මේ විදිහට අපි ඒක ඇඩ් කරගෙන ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අපේ sign up part එක මේ විදිහට අපේ sign up part එක අපි කෝඩ් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන පේනවා යටින් අපි footer එකක් add කරලා තියෙනවා. මෙන්න මෙතන. මෙන්න මේ විදිහට footer එකක් add කරලා තියෙනවා. මෙන්න මේක අපි add කරගන්නේ footer tag එකක් open කරගෙන ඊට පස්සේ ඒක ඇතුලේ div එකක් දාලා columns 12ක text එක set වෙන විදිහට දාලා අපි මේකේ add copy එකක් දානවා. ඒ කියන්නේ මෙන්න මේ icon එක. මෙන්න මේක. අපේ keyboard එකේ අපිට නැති නිසා අපි ඒක මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපිට ඕන එක type කරලා div එක close කරලා footer එකත් close කරනවා. ඊට පස්සේ අපි මෙතන උඩින්ම අපේ මේ div tag දෙකේ close tag දෙක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපි javascript මේකට add කරලා තියෙනවා. ඒ නිසා අපි මේ js file එක link කරගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපි body close කරලා html එකක් close කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ design එකේ අපේ web page එකේ design එකේ code එක අපිට create වෙන්නේ. මේ තියෙන අපේ HTML code එක මේ විදිහට අපේ CSS code එක මේ තියෙනවා. මේ විදිහට JS මුකුත් code කරේ නැහැ. මේ විදිහට අපේ code කරලා අපේ මේ web page එක අපිට design කරගන්න පුළුවන්. Thank you.